සභාපතිතුමනි පෙරවරුවේ නම සඳහන් කරමින් සහ දැන් මේ දිගින් දිගටම රජය ඉලක්ක කරගනිමින් මතු කරන කරුණක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට පුංචි විනාඩියක අවස්ථාවක් දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම ඊයේත් අපි දැක්කා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් අදත් මන්ත්‍රීවරු කීප දෙනෙක් අධිකරණය සහ අධිකරණ ඇමතිවරයා සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා. අපි මේ ස්ථානයේදී මතක් කරගන්න ඕනකම තියෙනවා රජයක් හැටියට අපි මේ රටට පොරොන්දු වුණා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරලා අධිකරණයට අදාළ නිදහස දීලා සාධාරණ යුක්තිය ආණුව කටයුතු කරන්න ඉඩ දෙනවා කියලා. අපි දන්නවා මෙතන മന്ത്രിවරු නොදන්නව නෙවෙයි හිටපු අග්‍රවිශ්කාරතුමිය මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඔතන හිටපු සමහර മന്ത്രിවරු අග්‍රවිශ්කාරතුමියට බාධා කරලා අධිකරණයට අතපොපු ආකාරය අපි දන්නවා. එතකොට ඒ තීන්දුව වලට එරෙහිව තමයි අතපෙව්වේ. අපි දන්නවා ජනරල් සරත් පොන්සේකා මැතිතුමා කණෙන් ඇදලා වගේ උස්සගෙන රෑපානේ අරන් ගිහිල්ලා ඉරගෙවල් වලට දාපු කණ්ඩායම් මේ ඉන්නේ. අධිකරණයට ගල් ගහපු විනිසුරුවන්ට හූ කියපු කණ්ඩායම් අද බය වෙලා තියෙනවා වෙන එකට නෙවෙයි. ඒ ඉතිහාසයේ මකලා දැන් අධිකරණයේ ස්වාධීනත්වය හම්බෙලා තියෙනවා. අපි අධිකරණ ඇමතුමාට එක පැත්තකින් ගරු කරනවා අපි කැබිනට් එකේ ඉඳලා දන්නවා. අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අධිකරණයේ ශක්තිමත් කිරීම වෙනුවෙන් එතුමා කරන ඉල්ලීම් අරගල ඉදිරිපත් කිරීම අපි දැකලා තියෙනවා. එහෙනම් අද අධිකරණයේ ශක්තිමත් වෙලා ස්වාධීනව තීන්දුව දෙනකොට ඒ තීන්දුව දෙන අධිකරණයේ ශක්තිමත් කිරීමට එරෙහිව කටයුතු කිරීමක් තමයි අපිට මේ පේන්නේ. ඒකට බාධා කිරීමක්. ඉතින් අපි හිතනවා මේ රටේ ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. දැන් අධිකරණයට ස්වාධීනව තීන්දුව දෙන්න බැරි විදිහට අඩකොට ටිකක් තිබ්බා බාධා තිබ්බා. ඒවා අධිකරණ ඇමතුමා හරි අධිකරණ ඇමතුමාත් නව රජයත් ඒ බාධා ඉවත් කරාම දැන් අධිකරණ ස්වාධීනව තීන්දුව දෙනවා. ඒ තීන්දුව දෙනකොට මේ කට්ටිය සමහරු පණ බය ගැහෙනවා. අපටත් වැඩේ හරි කියලා. ඉතින් ඒකට අධිකරණ ඇමතුමාට කොහමටත් ශ්‍රේෂ්ඨ අධිකරණ හෝ අභියාචන අධිකරණ හෝ මහේස්ත්‍රාත් අධිකරණය අයිති නැහැ. අමාත්‍යංශේ ඒවා අයිති නැහැ. ඒවා ස්වාධීනව තියෙන්නේ. ඒවට අතපොවන්න බෑ. හැබැයි ඔතන අතපොවපු කට්ටිය ඉන්නේ. ඒ කට්ටිය දැන් ටිකක් කුපිත වෙලා ඉන්නවා. අධිකරණයේ ස්වාධීනව කටයුතු කරමින් මේ රටේ යුක්තිය සාධාරණේ පළවෙනි තීන්දුව දෙන යුගයක් ආරම්භ වෙලා තියෙනවා. අන්න ඒක මේ මොහොතේ මතක් කරන්න ඕනේ. රජයක් හැටියට අපහසුතාවටපත් කරන වචන වලට ප්‍රකාශ වලට රේවයි මම මේ කාර්යය පැහැදිලි කරේ. බොහොම ස්තුතියි.